Hi guys, දැන් අපි ඉන්නේ රෝඩ් එකේ. හොඳද? මේක තමයි අපේ ඇක්ෂන් පොයින්ට් එක. මෙහෙමයි සීන් එක වෙන්නේ. මම ඔයාලට ස්ටෙප්ස් තුනක් කියලා දෙනවා. මෙහෙමයි. ඉස්සෙල්ලාම මම ඉන්නේ 60 kmph. හොඳේ? මම 60 කිලෝමීටර් 60ක වේගයෙන් එනවා. ඇවිල්ලා මගේ ওই පාරේ මම කෙලින් මෙද්දි මෙතන එකපාරටම දාන ත්‍රී වීල් එකක්. හොඳේ? එකපාරටම බලන්නේ නැතුව සිග්නල් නැතුව එකපාරටම මොහොම අර පැත්තට හරවනවා. මම අර පැත්තේ ඉඳන් එද්දි මේක තමයි මම නවත්තන්න ඕන හරිම සීන් එක. එතකොට මම පෙන්නනවා ඔයාලට ෆස්ට් ස්ටෙප් එකේදී rear brake විතරක් පාවිච්චි කරොත් කොහොමද? මේක dual channel ABS වෙන අලුත් 200 NS bike එක. rear brake එකකින් විතරක් කොහොමද නවත්තුවොත් වෙන්නේ? එතකොට second trip එකේදී front brake එකකින් විතරක් කොහොමද? එතකොට third trip එකේදී front and rear and engine brake. එතකොට කොහොමද bike එක නතර වෙන්නේ කියන එක. හොඳේ? ඔය තුනේම මම ඉන්නේ 60 kmph speed එකකින්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොහොමද bike එක හරියට අපි control කරගන්නේ කියලා. පහට හරි 65 ඇවිල්ලා හදිස්සිය දාපු වීල් එකට බ්‍රේක් කරලා ඉතින් පස්සේ බ්‍රේක් එකෙන් විතරක්. දැන් බලන්න ෆ්‍රන්ට් බ්‍රේක් එකෙන් විතරක් කොහොමද බ්‍රේක් එක හදින්නේ. ෆ්‍රන්ට් බ්‍රේක් එකේ විතරක්. මම එතකොට හතරෙන් ගියර එකේ 65ට තමයි ඇවිල්ලා මෙන්න මේ පොයින්ට් එකෙන් එකපාරට ටොප් වීල් එකට නැවැත්තුවා. දැන් බලමු අපි ෆ්‍රන්ට් බ්‍රේක් එකයි රියර් බ්‍රේක් එකයි එන්ජින් බ්‍රේක් එකයි කොහොමද කන්ට්‍රෝල් කරන්නේ. එන්ජින් බ්‍රේක් කියන්නේ මෙන්න මේකට. අපි ඕනම ස්පීඩ් එකකින් එනවා. 100ට වේවා 60ට වේවා ඕනම ස්පීඩ් එකකින් අපි එනවා. අපිට හදිස්සියේ නවත්ත ගන්න සිද්ධ වුණොත් අපි කරන්න ඕන එන්ජින් එකේ අපි යන දැනට යන කරන්ට් අපි දැන් යන රියර් එක අපි අඩු කර ගන්න ඕන. ඒක ක්‍රමානුකූලව අපි අඩු කර ගන්න ඕන. එකපාරට ඒ කියන්නේ අපි 6 වෙනි ගියර් එකේ 100ට යන ගමන් 3ට කඩලා අඩු කරන එක කියන්නේ නෙමෙයි කරන්නේ. එහෙම කරොත් බයික් එකක් කපෝති ඔයත් කපෝති. පරි ගහලා තමයි නවතින්නේ. කරන්න ඕනි අපි 100ට ගියොත් එහෙම ටක් ගාලා නවත්ත ගන්න ඕනි නම් ෆ්‍රන්ට් බ්‍රේක් එක 120යි, බැක් එකෙන් 160යි, එන්ජින් එකෙන් ඉතුරු ටික කන්ට්‍රෝල් කර ගන්න ඕන. පස්වෙනි ගියර් එකට කඩා ගන්න ඕන. ඊට පස්සේ හතරට කඩා ගන්න ඕන. තුන්වෙනි ගියර් එකට කඩා ගද්දි ගානට නතර වෙනවා. හොඳේ? දැන් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හොඳට බලා ගන්න මගේ අත් දෙකයි, අතයි, කකුලයි කොහොමද වැඩ කරගන්නේ කියලා. ආවේ 90ට දැක්ක නේද 90ට ඇවිල්ලා මම 60ට ආවට වඩා හරිද මම 90ට ඇවිල්ලා ඔය තුනම යූස් කරගෙන ගානට මට නවත්ත ගන්න පුළුවන් වුණා මගේ ලේන් එකෙන් අර දාපු වීල් එකටවත් කිසිම දෙයකට හානියක් වෙන්නේ නැහැ මම ගානට බයික් එක බැලන්ස් කරගත්තා එතකොට යාළුවනේ අපි වංගුවකදී වුණත් අපි 100ට යනවා නම් 6 වෙනි ගියර් එකේ වංගුව දැක්ක ගමන් තව ටිකක් අල්ලලා රේස් කරන්නේ නැහැ අපි කරන්න ඕන වංගුව ලස්සනට නමද්දී ෆ්‍රන්ට් බ්‍රේක් එකට අතවත් තියන්න එපා හොඳේ වංගුව දැක්කනම් වංගුවට මීටර් 10ක් 20ක් තියාගත්තා එක ගියර් එකක් අඩු කරගත්තා හොඳේ පස්සේ බ්‍රේක් එකට කකුල උඩින් තියනවා මිසක් පා ගන්න අවශ්‍ය නැහැ ඕන වුණොත් විතරයි පාගන්නේ එක ගියර් එකක් අඩු කරගත්තාම තමන්ට බයික් එකේ ෆුලි කන්ට්‍රෝල් එක ලැබෙනවා අපි වංගුව 100ට 40 50 නමාගෙන යද්දි එතකොට 40 50 නමාගෙන යද්දි 60 70 හරියේදී අපි රේස් කරන්නේ රේස් කරොත් සිද්ධ වෙන්නේ බයික් එක කොහොම නැමෙද්දී ඔන්න ඔහොම ඉස්සෙනවා ෆ්‍රන්ට් ඉස්සරහ රෝදේ ෆ්‍රන්ට් රෝදේ ඔන්න ඔහොම ඉස්සෙනවා එතකොට අපිට බයික් එක අnder කන්ට්‍රෝල් වෙනවා ඒත් කරන්න ඕන වංගුවක් නමද්දී වුණත් ගියර් එකක් අඩු කරගත්තා ගානට ගියා අපේ බයික් එකේ ෆුලි කන්ට්‍රෝල් එක අපේ ඇඟට දැනෙනවා එතකොට යාළුවනේ ඔක හරිම සරල දෙයක් පුරුදු වෙන්න එන්ජින් බ්‍රේකින් හොඳේ බයික් එකකටත් ගොඩක් හොඳයි ඇත්තටම රයිඩර් කෙනෙක් වුණාම පුරුදු වෙන්න ඕනේ බේසික් ස්කිල් එකක් මේක මේවා අපි ඉගෙන ගත්තේ අත්දැකීමෙන් මම කියලා දෙන්නේ මගේ ආදරණීය යාළුවන්ට පොඩි කොල්ලන්ට ලොකු කොල්ලන්ට කෙල්ලන්ට හැමෝටම දන්න අය කියලා දෙන්න මම කිව්ව දේවල් වල වැරදි අඩුපාඩු මට පුළුවන් විදිහට මම උඹලට කියලා දෙන්නේ මං ආස නෑ මගේ කොල්ලෝ කැරි ගහilla මැරිලා බයික් වලට බැන ගන්නවා ඒක නෙමෙයි අපි කරන්න ඕන ඇත්තටම අපි කියලා දෙන්න ඕන දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න කොහොමද කරගන්නේ කියලා දෙයක් උනාට පස්සේ වැඩක් නෑ මම මේ GS දාගෙන ඉන්නේ ඇයි දෙයක් උනාට පස්සේ වැඩක් නෑ වෙන්න කලින් බේරෙන්න ඕන යාළුවනේ හොඳේ
පුළුවන් නම් ගන්න GS ටිකක් ගන්න පුළුවන් විදිහකට හරි හොඳ සපත්තු දෙකක් දාගෙන බයික් එකේ යන්න බයික් එකේ ටයර් ප්‍රෙෂර් ගැන අවධානයෙන් ඉන්න තමන්ගේ බ්‍රේක් ගැන අවධානයෙන් ඉන්න බ්‍රේක් හොඳට වැඩද කොහොමද වදින්නේ බයික් එකේ පවර් එක ගැන තමන් දැනගෙන ඉන්න හොඳේ බයික් එක අපිට නවත්ත ගන්න පුළුවන්ද බැරිද මේකේ පවර් එක කොච්චරක්ද බ්‍රේක් පවර් එක කොහොමද මේකේ මොන ටෙක්නොලොජි ආවත් කරුමේට ඒක අදාළ නැහැ ඒ නිසා තමන්ගේ ස්කිල් එක පාවිච්චි කරලා ලස්සනට බයික් පදින්න හරි විදිහට බයික් පදින්න රයිඩ් කරන්න එන්ජොයි කරන්න චිල් කරන්න මේ තියෙන්නේ සුපිරි බයික් වලට බයින්න එපා යාළුවනේ වාහන කෝකත් එකයි රයිඩර් ඇතේ හැමදේම ඉතින් රන් එන්නස් මම ඩොක්ටර් කේවි සෙට් වෙමු